අද මම මේ වීඩියෝ කතාගෙන බලාපොරොත්තු වෙන්නේ අපේ ස්කිල් ෂොප් කියන ප්‍රොජෙක්ට් එකේ රෙජිස්ටර් ප්‍රොඩක්ට් කියන පේජ් එකේ බෑක් එන්ඩ් එක අපි හෝල්ඩ් කරගත්ත කොහොමද කියන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපේ රෙජිස්ටර් ප්‍රොඩක්ට් කියන පේජ් එකේ ඩිසයින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් තියෙනවා. මම මුලින්ම ඔයාලට මෙතන අපේ ඉල්ලා අපේ තියෙන මේ මොබයිල් ඇප්ලිකේෂන් ඒ කියන්නේ තියෙන ස්කිල්ස් ටික ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන් මේ විදිහට මොබයිල් ඇප්ලිකේෂන් කියලා මෙතන කාඩ් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙතන ස්කිල්ස් දෙකක් අපි ඇඩ් කරගෙන පුළුවන් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන ක්‍රියේට් ස්කිල්ස් කියන පස්සේ ඔයාලට මෙතනින් ආයෙත් නැවත ඩිසයින් එක විදිහට බලා ගන්න පුළුවන්. හරි මම මුලින්ම මේ විදිහට ඇඩ් කරන්න කලින් මුලින්ම වැලිඩේෂන්ස් ටික ඔයාලට බලා ගන්න මුලින්ම මෙතන මොකද ඉන්පුට් ෆීල්ඩ්ස් ඇඩ් නොකර මෙතන රෙජිස්ටර් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරන් පස්සේ මම බලන්න පුළුවන් මෙතන product name is required කියලා එනවා. ඒ කියන්නේ product title එකක් අපි add කරන්න ඕනේ. දැන් බලන්න මුලින්ම මෙතන add කරලා තියෙන ස්කිල්ස් මොනවද කියලා mobile application නිසා database එක. හරි. දැන් මම මෙතනට දාන්නම් web application import කරලා මම product description එක නොකර මම මෙතන register product කියන බටන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් product description is required කියලා alert එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ income එක ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ product description එක දාන්න good service කියලා දාගමු. ini memang good service kita දාගත්තා. ඊපස්සේ අපි මේ category select නොකර මෙතන register product එක දැම්මොත් please select a category කියලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. so මෙතන category එක දාගන්න මෙතන application development කියලා category එක මම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ price එක select නොකර මෙතන register product දැම්මොත් price must be greater than 0 කියන alert message එක ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ විදිහට price එකක් දාන්නම්. අපි මේ විදිහට 10000 කියලා දාගමු. ඊට පස්සේ ඉතින් මම ආයි මේක කරොත් please select a level කියලා අපි level එක select කරන්න කියලා message එකක් එනවා. ඊට මම මේ විදිහට intermediate කියලා දාන්නම්. ආයි මම මේ උඩ register product කියලා දැම්මොත් ඔයාලා බලා ගන්න select status කියලා එනවා. මම මේක queue විදිහට කරගන්නම්. ඊට මෙතන product image එක බලන්න මෙතන cursor එක අරන් ගියාන් පස්සේ මේ product image එකේ මේ box එක නිල් පාට වෙනවා විදිහට බලා ගන්න පුළුවන්. ඒ දෙීම අපි මෙතන drag and drop just image here or select a file කියලා බලා ගන්න පුළුවන්. මම මුලින්ම ඔයාලට මෙතන image එක tag කරලා පෙන්නන්නම්. දැන් මම මේ විදිහට මේ image එක මෙතනට tag කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට image එක මෙතනලා තියෙනවා. සහ දැන් remove image කියලා බටන් එකක් ඇටලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. සම දැන් remove image කියන එක ක්ලික් කරන් පස්සේ image එක අයින් වෙනවා. මම නැවත මෙතන ක්ලික් කරොත් ආයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ Windows එක ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහට manually වුණත් මේ විදිහට image එක ක්ලික් කරලා ඒක ඕපන් කියලා දුන්නාන් පස්සේ මේ විදිහට අපිට image එක ෆොටෝ මෙතන ඇඩ් වෙනවා. so the register product කියලා දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් successful product has been registered successfully කියලා මෙතන message එකක් එනවා සහ ඔතෝ refresh වෙනවා. දැන් මම මුලින් මෙතන කියලා දෙන්නම්. මේ විදිහට බලා ගන්න පුළුවන් මොකද application development කියලා good service 10000 price එක තියෙනවා. මේ විදිහට අපේ skill එක ඔයාලට add කරලා තියෙන විදිහ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට අපේ database එක කියලා පෙන්නන්නම්. ඊට පස්සේ product table එක දසලට බලා ගන්න පුළුවන්. මෙතන අපි අන්තිම add කරපු මේ product එක තියෙන application development ඊට පස්සේ මෙතන
ලෙවල් එකට ස්ටේටස් එකට සිමිතුවා නෙල බලාගන්න පුලට සතනවා ක්‍රියට් දවස දැම්මං වෙලාවත් ක්‍රියට් කල තින වෙලා සතට ඒක වාට මෙතනින් බලාගන්න පුළුවන් ඉතින් නිශ්මං වාට අපේ වියාර්ඩයක්‍රම එක පෙන්වන්නම් වාට මෙතිරි බලාගන්න පුළන් අපේ පඩක් ටේබල්ලට මේදියට ඇසට කැටගලි ටේබල් එක සහ තම ඒක ඒදියට වාට බලාගන්න පුළුවන් ඉතින් මේකට තමයි අපේ ඩිසයින් පාට් එකෙන් සහ ස්තිලි බලාගන්න පුළුවන් ඉන්න අපේ ප්‍රොඩක්ට් එකේ බැක්එන්ඩ් පාර්ට් එක. ඉතින් අපි බලමු අපි මේ කෝඩ් කරගත්තේ කොහොමද කියලා VS Code එක ඕපන් කරලා මම ඔයාලට පෙන්නන්නම්. හරි ඉතින් මේ දෙන්නේ අපේ product register.php කියන ෆයිල් එක මුලින්ම php එකක් දාගන්න ඊට පස්සේ මෙතන session එකක් start කරලා තියෙනවා. ඒ session එක not easier නයි දැන් set කරලා නැත්නම් session එක start කරන්න කියලා තියෙනවා. ඒ මෙතන අපේ connection ෆයිල් එකක් කරලා තියෙන විදිහ වල බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන check schedule token එක එක්ස්ප්ලෝර් එකෙන් session එක නැත්නම් අලුත් site එකකට login කරලා නැත්නම් process එක check.php මේක බලා කරන්න දෙයක් තියෙනවා. ඊට තමයි active account type එකෙන් component type active බලලා දෙනවා. ඒ වගේම තමයි user නැත්නම් location index.php කියලා එක index.php navigate කරන්න දෙනවා. මෙතන කියලා තියෙනවා. ඒ වගේම user role එක seller කෙනෙක් නම් php එකට navigate කරන්න කියලා මෙතන කියලා තියෙනවා. මෙතන අපේ header.php එකක් බලන්න පුළුවන්. database search එකක් දාලා අපේ category එක select කරගෙන බලන්න පුළුවන්. මෙතනින් තමයි success message එක උඩින් එන error messages ටික මෙතන add කරගෙන බලන්න පුළුවන්. මම ඔයාලට මේ ටික අපි කලින් වීඩියෝ කතා කරා. ඊට මෙතන success message එක එතනම තමයි මේ විදිහට මේ විදිහට message එක product successfully වගේ create new product skills ඒ වගේ message මේක බලලා ගන්න පුළුවන්. පල්ලෙට යන්න ඉතින් අපි activity ID set කරගෙන දෙනවා. මෙතන description IDs ඊට පස්සේ category IDs set කරගෙන බලලා ගන්න පුළුවන්. value option category select කරලා database එකෙන් value solve කරලා බලලා ගන්න පුළුවන්. මම දැන් පල්ලෙට ගිහලා පෙන්නන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකේ අප්ලෝඩ් එක ප්‍රොඩක්ට් ඉමේජ් ටික බලා ගන්න පුළුවන් අක්කර දින විදිය සහ ඉතින් අප්ලෝඩ් ඒරියා එකේ කොහොමද ඒ කියන්නේ ක්ලික් කරලා පස්සේ මම දේවල් සහ ඊට පස්සේ මෙතන input change එක කොහොමද ඊට පස්සේ backend block එක කොහොමද ඊට පස්සේ mouse holder එකේ මාස කෝඩ් එක blue වෙන එක මෙතන තියෙනවා. ඊට පස්සේ අප්ලෝඩ් ඒරියා එකේ කෝඩ් එක තමයි මේක බලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ validate the file type ඊට පස්සේ මෙතන image එක add කරලා please select the valid image file මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන size එක image size එක මෙතන පාට වැඩි නම් මෙතන valid size එක විදිහට දෙනවා බලන්න පුළුවන්. ඒක වඩා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන create preview image preview class list එක තුන හිටු කියලා තියෙනවා. upload area එක class list එකේ ඉස්සරහින් ඉඳලා තියෙනවා. බලන්න පුළුවන්. ඊට image එක ඉතින් button එක image button එක පස්සේ image එක බලන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට form submission part එක බලා ගන්න පුළුවන්. සහ ඊට මෙතන ඔයාලට validate inputs ටික මේක බලා ගන්න පුළුවන්. ඒක බලන්න පුළුවන්. validations ටික බලා ගන්න පුළුවන්. මෙතන error message මෙතන product name is required ඒ කියන්නේ product title එක not නම් මේ විදිහට message එකක් පෙන්නලා තියෙනවා. ඒ වගේම product title එක product title must be less than 150 characters මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ product description එක නැත්තම් දාපු required බලා ගන්න පුළුවන්. ඒක සෙට් දාලා
link එක description එකේ දාහට වැටිනම් product description must be less than 1000 characters කියලා ඒක මෙතන බලා ගන්න පුළුවන්. ආයි category එකක් select කරලා නැත්නම් price එකට category කියලා බලා ගන්න පුළුවන්. ඊළඟම price select කරලා නැත්නම් price must be greater than 0 ඒ කියන්නේ ඉදිරියට වැඩි වෙන ඕනේ කියන විදිහට වැඩි අපි ඇඩ් කරගත්ත limitation එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට form data විදිහට අපි product title description category price level screen support කියන ආකාරය විදිහට බලා ගන්න පුළුවන්. මෙතන අපි මෙතනට post data එකේ form data එක අරගෙන දෙන්න පුළුවන්. product list process කරපු file එකට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට show error message කියන එකෙන් බලා ගන්න ඕගොල්ලෝ මෙතන function එකෙන් show error message ඒ data error message බලා ගන්න පුළුවන්. show success messages සහ rest alert box එක කොහොමද කියලා පාඩම් දෙක බලා ගන්න පුළුවන්. මේකෙන් මෙතන අපි මේ design part එක මෙතන තියෙනවා. ඉතින් මම product register process PHP file එකට අරන් යනවා. මේ විදිහට තමයි අපේ product register process PHP file එක බලන්න පුළුවන් ගන්නේ. ඊට පස්සේ අපි උතර මේ බලනවා session එක start කරලා කියලා නැත්නම් session එක start කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඒකේ දනාවන display එකක් ඊට පස්සේ මේ connection එකක් කරලා තියෙනවා. ඒ වගේම session එක start කරනවා. සෑයි user role එක active type එකක් play බලනවා. server scan register product set එකක් විතර log කරලා දෙන්න කියලා තමයි මෙතනින් බලන්නේ. ඊට මෙතන post data කියන අරගත්ත data ටික මෙතන අල්ලගෙන තියෙන variable design කරලා ඊට මෙතන validations part එක කොහොමද දැක්කේ කොහොමද බලන්න ගන්න පුළුවන්. මොනවද product title required ඊට පස්සේ product title must be less than ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන verify category access කියලා මෙතන category එක search කරන database එකෙන් search code එක දාලා එතන database search එක දාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම market select කරන තිබ්බ category option price option එක කොහොමද කියලා ප්‍රමාණ validation එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ handle file upload කියලා file uploading ඒ ටික ඔයාලට image එක upload කරන එකේ backend part එක මේ ටිකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. සම්පූර්ණ අර file එක MB 5 වඩා අඩුද වැඩිද එකක් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට create upload directly if not existing මේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන generate file name එක ඒක කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ insert product database එකෙන් database එකට insert කරන product එකක් add කරලා පස්සේ insert කරන part එක තමයි මෙතන තියෙන්නේ. ඊට upload file on නේද ඒක බලන්න පුළුවන්. ඊට upload file on නේද නේද පොඩි බලන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ විදිහට තමයි අපේ product එක action part එක back end එක අපි port කරගත්තේ මේ විදිහට තමයි. ඉතින් මේ වීඩියෝ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි ඊළඟ වීඩියෝ එකේ බලන්න සම්බන්ධ